ඒ අර මූවී එක බැලුවද? එහෙමද තියෙනවා. විශේෂයෙන්ම අර ඕපනින් සීන් එක වෙනම ලෙවල්. ඔයා බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඕපනින් සීන් එක මිස් කරන්න එපා. හරිම ගූස් බම්ස් විදියට තියෙනවා. මෙහෙම ඕපනින් සීන් එක වෙනුවෙන් චිල් වෙන මූවී බෆ් කෙනෙක්ද ඔයා? මමත් එහෙමයි. මොකද ඕපනින් සීන් එක තමයි එක මූවී එකේ ස්ටෝරි එකට හෝ ඒක කැරක්ටර් එකට හෝ ඒ මූවී එකේ මොනවද කියන්නේ කියන එක කියන්න හදන එක. ඒ වගේ හරි අපූරු ගූස් බම්ස් වෙන හොලිවුඩ් මූවී එකේ තියෙන ඕපනින් සීන් තමයි ඒකේ ඉන්ට්‍රෝ සීන් තමයි මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් subscribe කරන්න. බලලා ඉවර වුණාම like එකක් දාන්න. මේ list එකේ තියෙන movies choose කරලා තියෙන්නේ ගොඩක් flat විදියට නැතුව audience එක කතාවට ගන්නවා වගේ engage වෙන scenes තමයි. and මේක hero intro නෙමෙයි. movie එකේ opening scenes තමයි. හොඳ අපි දැන් වීඩියෝ එකට යමු. Hello everyone, welcome back to SL Movie Center. දැන් අපේ ලිස්ට් එකේ පස්වන ස්ථානයේ තියෙන්නේ drive 2011 ආවේ. හැම දෙයකටම ඔයාට විසඳුමක් තියෙන්න ඕනේ. මම ඔයාට මිනිත්තු 5ක් දෙනවා. ඒක ඇතුලේ වැඩේ ඉවර කරලා આવොත් මම ඔයාව අරන් යන්න. මේකෙන් පස්සේ මේ ෆෝන් එකකින් ආයෙත් මාව කන්ටැක්ට් කරන්න බෑ කියලා කියනවා. කට් කරොත් වර්ක්ෂොප් එකේ අලුතින් නිපදවපු කාර් එක අරගෙන සිටි එකේ තියෙන බිල්ඩින් එකට යනවා. එහේ දෙන්නෙක් වෙස් මුහුණ දාගෙන බිල්ඩින් එකේ ඇතුළට ගිහින් මංකොල්ල කනවා. වොච් එක අරගෙන 5 minutes time එක set කරනවා. එහේ ඇතුළට ගිහින් එයාලා මංකොල්ල කරද්දිම එහේ තියෙන alarm ඔක්කොම alert වෙලා පොලිසියට information එක යනවා. මිනිත්තු 5 ඉවර වෙන්න කලින් ඒ කාර් එක ඇතුළට දෙන්නම එනවා. එයාලා ඒ තැන ඉඳන් සිටි එකේ හැමතැනම පොලිසියට ඇහැට අහුවෙන්නේ නැතුව එක තැනකට ගිහිල්ලා ඩ්‍රොප් කරනවා. මේ සීන් එක ගොඩක් ත්‍රිලිං විදියට අරන් ඇති. මේකෙන් පස්සේ මෙයාට මොනවද වෙන්නේ කියන එක තමයි මේ මූවී එකේ කතාව. මේක එන්ගේජින් විදියට තියෙන ඉන්ට්‍රෝ එකක්. හතරවන ස්ථානයේ තියෙන අන්චාර්ටඩ් 2022 ක්‍රෙඩිට්ස් ඔක්කොම ඉවර වෙලා මූවී එක ඕපන් කරාම එක මාලයක් වගේ දෙයක් පාවෙනවා. එහෙමම zoom out කරාම හීරෝ සිහි නැති වෙලා හීරෝ ඇහැරිලා බැලුවොත් එයා අහසේ පා වෙලා ඉන්නවා. කවුද වැටෙනවා වගේ කෑ ගහනවා. ෆ්ලයිට් එකෙන් එළියට එන ඒ වෙපන් බොක්ස් එක අතරේ පොඩියට ෆයිට් සීක්වන්ස් එකක් සිදු වෙනවා. බලන්නට ගොඩක් රියල් විදියට නියමට අරන් තිබ්බා. කොහොම හරි එහෙම ගිහිල්ලා ෆ්ලයිට් එක ඇතුළට නගිනවා. එතකොට එකපාරටම රෙඩ් කාර් එකක් වේගයෙන් ඇවිල්ලා එයාව හපනවා. එතකොට වැටෙනකොටම ටක් ගාලා එක අතක් ඇවිල්ලා එයාගේ අත අල්ල ගන්නවා. එහෙමම කට් කරාම අවුරුදු 5කට කලින් කියලා පෙන්නනවා. මේ මූවී එක බැලුවොත් වීඩියෝ ගේම් සීරීස් එකේ ඉඳන් රීක්‍රියේට් කරපු එකක්. ඒ ගේම් එකෙත් මේ සීන් එක තියෙනවා. ඊළඟ තුන්වෙනි ස්ථානට A Quiet Place මේක රිලීස් වෙන්නේ 2018. මේ මූවී එකේ ඕපනින් සීන් එක බලද්දී මේ මූවී එක එහෙම තමයි තියෙන්නේ. මේකේ එන කැරක්ටර්ස්ලා මේම තමයි අමාරුවෙන් යන්නේ කියලා අපිට තේරෙනවා.
මෙහෙම ඉන්ට්‍රෝ එකක් තියෙද්දී මේ මූවී කොහමද යන්න හදන්නේ, මේ එක කැරක්ටර්ස්ලා ඒ මොන්ස්ටර්ගෙන් කොහමද බේරෙන්නේ, එහෙම කියලා ලොකු කියුරියෝසිටි එකක් තියෙනවා. ඊළඟ ලිස්ට් එකේ දෙවන ස්ථානයේ තියෙන ස්කයිෆෝල්. මේක රිලීස් වුණේ 2012. ජේම්ස් බොන්ඩ් සීරීස් එකක් වන මූවී එකක්. ඕපනින් එකේ හීරෝව චිල් අවුට් එකේ පෙන්නනවා. හෙමින් ඇවිදගෙන කැමරා ළඟට ආවම එයාගේ ෆේස් එක රිවීල් වෙනවා. ටක් ගාලා ගන්න එක දික් කරලා රූම් එකේ සර්ච් කරනවා. ඒ කෙනෙක් ෂූට් කරලා තියෙනවා. එයාගේ ලැප් එකේ තියෙන හાર્ඩ් ඩ්‍රයිව් මිස් වෙලා මේ දේ එම් එකට කියනවා. ඒකේ එයාලගේ අන්ඩර්කවර් ඒජන්ට්ස්ලාගේ ඩීටේල්ස් තියෙනවා. ඒ හින්දා ඒක අනිවාර්යෙන්ම ඕන කියලා කියනවා. ඒක අරන් ගියේ ඇට්‍රිස්. එයාව හොයාගෙන ජේම්ස් බොන්ඩ් මනිපෙනි එක්ක යනවා. මුලින් කාර් එකක ලොකු චේස් සීන් එකක්. He's in the black Audi. ඊට පස්සේ බැට්‍රිස් පොලිස් බයික් එකක් අරන් යනවා. ජේම්ස් බොන්ඩ්ත් බයික් එකක් අරගෙන බස්සෙන් පන්නනවා. මේ ස්ටන්ට් සීන්ස් ඔක්කොම සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකේ එනවා වගේ කිසි අඩුවක් නැතුව හරිම ගූස් බම්ස් විදියට තියෙනවා. බයික් එකේ ඉඳන් ට්‍රේන් එකට ජම්ප් කරනවා. මෙහි පොඩි ෆයිට් සීක්වන්ස් එකක් තියෙනවා. එක ටනල් එකකින් ට්‍රේන් එක එළියට ආවම මනිපැනි ස්නයිපර් එකකින් බැට්‍රිස්ව ෂූට් කරන එයිම් කරනවා. බට් ජේම්ස් බොන්ඩ් ඒ අතරමැද ඉන්න හින්දා එයාට හරියට එයිම් කරන්න අමාරුයි. මේ වගේ වෙලාවෙන් ඌත් එස්කේප් වෙවි. මොනවද කරන්න කියලා එම්ලාගෙන් අහනකොට මොනවා වුණත් හරි ෂූට් කරන්න කියලා කියනවා. Take the bloody shot. එයාත් ෂූට් කරනවා. ඒක ජේම්ස් බොන්ඩ් වෙදලා පාලමෙන් පහලට වැටෙනවා. මේකෙන් පස්සේ ටයිටල් එක දාලා ෆිල්ම් එක පටන් ගන්නවා. මේ ඉන්ට්‍රෝ එක ගොඩක් දිග ඉන්ට්‍රෝ එකක් වෙලා තිබ්බත් one of the best intro එකක් කියලා කියන්න පුළුවන්. හොඳයි ලිස්ට් එකේ පළවෙනි ස්ථානයේ තියෙන්නේ The Dark Knight 2008 ආවේ. ඕපනින් සීන් එක කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ මේ සීන් එක තමයි. Dark Knight movie එකේ එන බැංක් රොබරි සීන්. හයිලයිට් එක තමයි මෙයාලා මේ මූවී එක යූස් කරන ජෝකර් මාස්ක් එක තමයි. මූවී එක ඕපන් වුණාම එක බිල්ඩින් එකකින් දෙන්නෙක් තවත් බිල්ඩින් එකට රෝප් එකෙන් තියලා ස්ලයිඩ් කරලා බැංක් එක තියෙන බිල්ඩින් එකට යනවා. තව ගෑන් එකක් බැංක් ඇතුළට ගිහිල්ලා හැමෝටම ගන් පොයින්ට් තියලා තර්ජනය කරනවා. බිල්ඩින් එක උඩින් ගියපු කෙනෙක් සිකියුරිටි ඇලාම් එක ඔෆ් කරනවා. ඌ ඒ වැඩේ ඉවර කරපු ගමන් ඌව තව කෙනෙක් ෂූට් කරනවා. ඒ ගෑන් එකේ ඉන්න තව කෙනෙක් ඒ බැංක් වෝල්ට් එක තියෙන තැන ගිහිල්ලා ඒක ඕපන් කරන්න try කරනවා. ඒක පාටම ට්විස්ට් එකක්. බැංක් මැනේජර් එයාලගේ ගන් එක උදුරගෙන ෂූට් කරන්න පටන් ගන්නවා. හරිම අපූර්වට ඉන්ටරෙස්ටිං විදියට අරන් තියෙනවා. අන්තිමට එකිනෙකාව මරන්න කිව්ව ජෝකර් ගායි තමයි. අන්තිමට ඔහු මුදල් ටික අරගෙන පිට වෙලා යනවා. සෝ මේව තමයි දැනට මේ වීඩියෝ එකෙන් ගෙනාපු top 5 ඕපනින් සීන්. ඊට අමතරව තවත් තියෙනවා. ඒක අපි ඊළඟ වීඩියෝ එකට බලමු. ඉතින් වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාලගේ දන්න නැති යාළුවන්ට share කරන්න. So that's all guys, keep watching, keep supporting SL Movie Center. Bye guys.